හයි ගයිස්. ඉතින් ඔයාලත් කැමති වගේ ෆෝන් එක ස්මාර්ට් කරගන්න. ඉතින් මේ වීඩියෝ බලන්න ඊට කලින් ඔයාලත් කැමතිනේ මෙයාගේ ෆෝන් එක ස්මාර්ට් කරගන්න. හරි ගයිස්, අපි මේ වැඩේ කරගන්න අපිට ඇප් එකක් ඕන වෙනවා. ඔයගොල්ලෝ Play Store එකට යන්න. ඔයගොල්ලෝ Play Store එකේ සර්ච් බාර් එකේ මම මේ ඩිස්ප්ලේ එක දාලා තියෙන නම සර්ච් කරගන්න. මෙන්න මේ ඇප් එක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. ඉන්ස්ටෝල් කරගන්න මේ ඇප් එක. ඩවුන්ලෝඩ් කරලා ඉවරයි. ඔයගොල්ලෝ මේ ඇප් එක ඕපන් කරගන්න. ඔයගොල්ලොන්ට පේනවා ඇති මේ යටම තියෙනවා ටික් එකක්. මේක ඒ ටික් එක ඔයගොල්ලෝ ඔන් කරගන්න මේ විදියට. ඊට පස්සේ මේ මැසේජ් එක ලව් දෙන්න. හරි ගයිස්, ඔයගොල්ලොන්ට පේනවා ඇති උඩ කළු පාට පොඩි රවුමක් තියෙනවා. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරගන්න. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේ වගේ තැනකට තමයි වැටෙන්නේ. ඔයගොල්ලොන්ට පේනවා ඇති එතන පල්ලෙහා ප්ලස් ලකුණක් තියෙනවා. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරගන්න. හරි, ඔයගොල්ලෝ ඒක ක්ලික් කරගත්තා පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයගොල්ලෝ වැටෙන්නේ. ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලෝ කැමති චිත්‍රයක් හරි අකුරක් හරි ඉලක්කමක් හරි ඔයගොල්ලොන්ට පේනවා ඇති මෙතන හරහට සුදු පාට ඉරක් ගිහින් තියෙනවා. ඒ ඉර කැපෙන්න තමයි චිත්‍රයක් හරි ඉලක්කමක් හරි ඉංග්‍රීසි අකුරක් ඇඳ ගන්න ඕනේ. ඉතින් මම CapCut ඕපන් වෙන්න හදන්න යන්නේ. ඒකින්ද මම CapCut එකේ මුල් අකුර C හින්දා මම C අකුර මෙතන ඇඳ ගන්නවා. ඔයගොල්ලෝ එතන මොකක් හරි ඇඳගත්තාම මේ වගේ තැන තමයි වැටෙන්නේ. ඔයගොල්ලොන්ට මේකින් ඇප් විතර නෙවෙයි ෆ්ලෑෂ් ලයිට් ඔන් වෙන හැටි හදාගන්න පුළුවන්, බ්ලූටූත් සෙටින් හදාගන්න පුළුවන්, වොලියුම් අප් ඩවුන් වෙන එක හදාගන්න පුළුවන්. ඒතර වෙබ්සයිට් ඕපන් වෙන හැටි ඉතින් හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝ වැඩ ගොඩක් තියෙනවා. අද මම කියලා දෙන ඇප් එකක් ඕපන් වෙන්නේ කොහොමද කියලා. ඔයගොල්ලොන්ට පේනවා ඇති එතන උඩ ලන්ච් ඇප් කියලා තියෙනවා. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරගන්න. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරගත්තා මෙන්න මේ වගේ දෙයකට තමයි වැටෙන්නේ. ඔයගොල්ලොන්ට පේනවා ඇති මෙතන අපේ ෆෝන් එකේ තියෙන ඇප් ඔක්කොම පෙන්නනවා. ඔයගොල්ලොන්ට පේන උඩ සර්ච් බාර් එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඕපන් වෙන්න හදන ඇප් එකේ නම ඒකේ සර්ච් කරගන්න. මම CapCut දුන්නේ ඉඳ මම CapCut එකේ නම සර්ච් කරගන්නවා මෙතන. ඔන්න CapCut එක ආවා. ඔයගොල්ලන් පේන ඇති මෙතන කොටුවක් තියෙනවා. ඔයගොල්ලෝ කොටුව ඔයගොල්ලෝ ඕපන් වෙන්න හදන ඇප් එකේ නම දාන්න. මම CapCut ඕපන් වෙන්න හදින හින්දා මම CapCut එකේ නම දෙනවා. ඒ කොටුවට පල්ලෙහාම තියෙනවා save කියලා icon එකක්. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරගන්න. එතකොට ඔයගොල්ලන්ගේ මේක save වෙනවා. පොඩි ඇඩ් එකක් ගිහලා ඒක ඇඩ් එකක් යන ඒක ක්ලෝස් කරන්න. මෙන්න මෙතෙන්ද මේක සේව් වෙලා තියෙනවා. CapCut කියලා නම වැටලා තියෙනවා. ඔයගොල්ලොන්ට මේකට ඕනි තරම් තව ඇප් ඇඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලොන්ට පේන දේ මෙතන පල්ලෙහා ප්ලස් ලකුණක් තියෙනවා. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරගන්න. ඔයගොල්ලොන්ට තියෙන්නේ කලින් හැදුවා වගේ හදාගෙන යන්න මම එකක් පෙන්නන්නම්. මම දැන් හදන්නනේ WhatsApp ඕපන් වෙන හැටියට. ඔයගොල්ලෝ මෙතන කැමති ඉලක්කමක් හරි අකුරක් හරි චිත්‍රයක් ඇඳගන්න පුළුවන්. මම W එක ඇඳගත්තා. ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන්නේ කලින් හැදුවා වගේ හදාගෙන යන්න තියෙන්නේ. The aimless, I don't wanna be one of the nameless. I'ma wake up with the mindset that one day I'm gonna make it. And I don't think I'll be fine if I don't break my limitations. Don't try to stop me, I exist to write my own story. I'll make a decision if I want some peace or if I want the glory. Yeah, don't want a life that is complacent or possibly boring. I just want a life that is worth every day exploring. ඔන්න ඉතින් මම දෙවෙනිට දාගත්ත WhatsApp එකත් ඇඩ් වුණා. හරි ගයිස්, බලමු අපි ඇඩ් කරගත්ත ඔක්කොම වැඩද කියලා. ඔයගොල්ලෝ ආපහු ඇප් එකට යන්න. ඇප් එකේ යට තියෙනවා ඔයගොල්ලෝ පේන get started කියලා. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරගන්න. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරගත්තට පස්සේ සමහරට ඔයගොල්ලෝ allow කරන මැසේජ් එකක් එයි. ඔයගොල්ලෝ මැසේජ් එක allow දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඇප් එකෙන් බෑක් වෙලා ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට යන්න. ඔයගොල්ලෝ පේන ඩිස්ප්ලේ එකේ පොඩ කළු පාර රවුමක් ඇවිත් තියෙනවා. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරලා තමයි ඩිස්ප්ලේ එකේ අර අපි දුන්න චිත්‍රය එහෙම අඳින්න ඕනේ. මම CapCut ඕපන් වෙන්න දුන්න හින්දා මම 100 අකුර ඩිස්ප්ලේ එක අඳිනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔන්න ඉතින් CapCut එක නම් ඕපන් වුණා.
මම තව ඇප් දෙකක් මේකට ඇඩ් කරගත්තා YouTube එකයි WhatsApp එකයි. ඒකත් බලමු අපි ඕපන් කරලා ඕපන් වෙයිද කියලා. My whole life I just ඔන්න ඉතින් YouTube එකත් ඕපන් වුණා. wanted someone who would notice me. My whole life I just wanted to be somebody. WhatsApp එකත් ඕපන් වුණා. ඔයගොල්ලොත් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. මේ app එක හදාගෙන යන්න මොන හරි ප්‍රශ්නයක් ආවත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. අනිවාර්යෙන් මම reply කරනවා. ඔව් guys යන්න යන්නේ. මතකද මම subscribe කරන්න තවතක් ගන්න එපා. ඒ වගේම වීඩියෝ like එකක් comment එකක් දාන්න තවතක් ගන්න එපා. එහෙනම් මාත් එක්ක මේ වගේ ඩිකරන වීඩියෝ බලන්න මාත් එක්ක සෙට්ලා ඉන්න. ඉස්සරහට editing වීඩියෝ ඉදන් ඉන්ටර්වියු එනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.